ජනතාවට පොරොන්දුවක් දීලා රටේ ව්‍යවසායකින්ට පොරොන්දුවක් දීලා මාස දෙකක් බලශක්තිය අඛණ්ඩව ලබා දෙනවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා රටේ අමාත්‍යවරු එහෙම ප්‍රකාශ කළා. හිටපු ගමන් රැට ගැසට් පත්‍රයක් මගින් QR කේතයක් මගින් ඉන්ධන ලබාගත යුතුයි කියලා තැනකට පත් කළා. QR කේතයක් මුදා නොහැර ජනතාව රස්තියාදු කරන තැනකට පත් කරනවා නම් මං හිතන්නේ එවැනි රජයකට ඉන්ධන බෙදා හැරීම තියා මේ රට ගැනවත් කිසිම සැලැස්මක් නැති රජයක්. මොකද අපි කොවිඩ් කාලේ එක්ක සංසන්දනය කරොත් එවලේ තිබුණේ සම්පූර්ණ ගෝලීය අර්බුදයක් උඩ යුක්‍රේන රුසියානු යුද්ධෙකුත් ඇවිල්ලා ලෝකේ ඊටාම නරක තැනක තියෙද්දි තමයි ඒ සියලු කටයුතු ඊටා අපහසුතාවයෙන් යුතුව සිදු කරේ. නමුත් එවැනි අවස්ථාවක මේ ජනතා විමුක්ති පෙරමුණ එදා විපක්ෂයේ ඉඳලා කරේ රටේ ජනතාව පාරට බස්සපු එක, ගුරුවරු පාරට බස්සපු එක, විදේශගත ශ්‍රමිකයින්ට ලංකාවට සල්ලි එවන එක නතර කරපු එක, ඒ වගේම රටට විදේශිකයෝ එන එක නතර කළා රටේ විදේශ විනිමය සංචිත සම්පූර්ණයෙන් නැති කරලා ඒ මත රටේ ආර්ථික අනාරක්ෂිත තත්ත්වයක් ඇති කළා රටේ ආර්ථිකය කඩාවැටෙපු එක. හැබැයි මේ වෙනකොට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ විපක්ෂයක් නෙමෙයි රටට ආදරේ වැදගත් විපක්ෂයක් ඉන්නේ. අපි කිසිම විදිහකින් මේ රටට හානිකර දෙයක් කරන්නේ නැහැ. රටේ ආර්ථිකය කඩාවැටෙන දෙයක් අපි කරන්නේ නැහැ. අපි ඒක ජනතාවට ඒ පොරොන්දුව දෙනවා. මොකද මීළඟ ඡන්දෙන් පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණ ආයි ජීවිතේට මේ රටේ බලයට එන්නේ නැහැ. ඒ ඉන් පස්සේ මේ රට අපිට තමයි පාලනය කරන්න වෙන්නේ. ඒ අපි පාලනය කරන රට පාලනය කරන්න කලින් විනාශ කරන්න අපි කැමති නැහැ. අපි ඒ දේ මේ රටට කරන්නේ අපි අපේ මව්බිමට ආදරේ. දේශපාලනය කියන්නේ දෙක, මව්බිම කියන්නේ එක. ඉතින් ඒක නිසා අපි කවදාවත් ඒ දේ කරන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව කරන්නේ සම්පූර්ණයෙන් ජනතාව නොමග යවමින් ඔවුන්ගේ නොහැකියාව වසා ගන්න උත්සාහ කරන එක කියන කාරණේ කියනවා.